ඔන්න ඉතින් අපි පැල කරන්නයි යන්නේ දවස් 4 සීඩ් එක හම්බෙන්නේ මට අවුලක් නෑ අපි කැරට් අගා කරන්න යන්නේ wait a minute වෂෝ අපි වගා කරනවා අතරම මම වැරදිින්කින් ඇවිල්ලා තියෙන්නේ මට මාර දුකයි මාරම දුකයි මම වැරදි account එකෙන් ඇවිල්ලා තියෙන්නේ වගා කරන්න අපි සලකලා බලන්න මේක පුතා බොට් account එකෙන් තමයි ඇවිල්ලා තියෙනවා bye bye ඔන්න මම හරි ඇක්කකින් ආවා අපි මේ බඩු ටික ක්ලේම් කරගෙන ඉන්න ඕන තියෙන ලට්ටපට්ට ටික අරන් ඉන්න ඕන මෝට් එකක් තියෙනවා තව ඕ ටික පස්සේ බලමු අපි මැප් එකට අපි යන්නේ අද වගා කරන්න බයි බයි ගිහිල්ලා ගස් ටික බලලා සාදරෙන් ආදරෙන් වතුර ටිකක් දාලා ගස් ටික ලොකු කරලා වැඩ ගොඩ මෙහෙම හිටියට වගා කරනවා P5 එකේ වගා කරන්නේ කෙලින්ම free garden tips ta-ta-ra-ta-ta. මිකි සද්දය අඩු කරලා ආයත් මොනා ලීද මොනවද මට ඒක හොයාගන්න ඕරේ බයි මගේ වගාව හෙම්බත් කරලා වගාවට දාඩිය දාන ගමන් තියෙන්නේ මේක රෙදි කියනවා මේ විතර දෙකක්ද මම මේ දාලා තියෙන්නේ උන්ව දාන්න බෑනේ මේ මොකද්ද මේ වෙන්නේ මන් දන්නේ මං ගියා අපි යන් ස්ටෝර් එකට ගිහලා බලමු බඩු ඇවිල්ලාද කියලා නෑ මට ඕන පළතුරු ගහම ඇවිල්ලා නෑ හරිම සෝචනීයයි ආකාර සතු දෙන්න වික්කා මෙතෙන්ට ගියා වතුර ගත්තා ආවා තමයි කියන්නේ මෙතෙන්ට ගියා ගත්තා බම්බෝ ගත්තා බම්බෝ කට ටෙලිපෝටේෂන් ජුප්සුවක් දැම්මා මෙතෙන්ට ආවා මෙතෙන්ට බම්බක් පැලක් කරා වතුර දාගෙන ගියා මේක හලුක් වෙන්න ඕන අන්න ලොකු වුණා වතුර දාන එපා නැතිවෙන්නේ දාලා කැඩුවා අපිට තියෙන අපේ වගාව සාර්ථකත්වය උණුසුම දැනෙනවා බම්බෝ මෙන්න ඔබට රෝසමක් මගේ වගාව හෙම්බත් වෙලා දාඩිය දානවා මීස් තියෙනවා තක්කාලි තියෙනවා සුදු තක්කාලි තියෙනවා ඇපල් ගහක් තියෙනවා මේක මොකක්ද කියලා දන්නේ නැහැ ආයිති රෝස මල් තියෙනවා කුණු රෝස පාට මලක් තිබ්බා ඔන්න ඉතින් ඔක්කොම කඩාගෙන යනවා
මේ මොකද්ද ස්ටෝබෙරි තා තියෙනවා පොඩ්ඩක් ඉන්න කැහැල් කනක් තියෙනවා පොඩ්ඩක් කඩාගෙන මෙයන් ඕකත් ඉතින් කඩපු පස්සේ හරි ඕක කැඩුවා ඊට පස්සේ තියෙනවා මෙතන මේ ගන්න බෑ මේක නමර තියෙන ගහක්ද යක් ඉන්න ගහනවා යකෝ මේවට මේක ඇත්තටම කඩන්න බැහැ මේ ගහ මොකටද ඉන්නේ සකුරා මොකද මේ ගහ ලොකුවට එන්නේ මගේ හිතේ ඩ්‍රැගන් ෆෘට් තියෙනවා මේක තව ලොකු වෙනවා අපි ඉතින් අපේ පොල් වගාව මේ දවස් ටිකේ බහැලා ගිහිල්ලා තියෙන පොල් වගාව හෙම්බත් වෙලා මොනවා කරන්නද පොල් ගණන් ගිහිල්ලා අන්න ලොකු මිදි පොකුරු දෙකක් තියෙනවා ඉන්ටර්නෙට් එකක් තියෙනවා ඩ්‍රැගන් ෆෘට් එක තව ලොකු වෙනවා මේක සයිස් එකත් එච්චරයි බෑක් පැක් එකත් ෆුල් විකුණන්න තමයි තියෙන්නේ මම මිලියන පතියෙක් වෙන්න යන්නේ බලම්බන් 3,84,669යි වැඩි නෑ මදි මේ මොසමල් වැඩන්නේ බම්බෝ ගණ්ඩපා බම්බෝ මකට කිල්දියා වතුර අරගෙන ආතල් දෙකේ චිල්ලක ඉන්න තමයි තියෙන්නේ මට මොනවද හම්බුනාගේ මතකයක් තියෙනවා මේ මොකද්ද කියන මට මතක නැහැ සකුරාද දන්න මොන රෙද්ද හරි මෙතන පැල කරලා දානවා නේ ස්ප්‍රින් ගාඩ් ඔඩ්ඩි අයියෝ ලිලි එපා අයියෝ ලිලි යා බ්‍රදර් මෙතන එකක් හොයාගෙන මම වාව් දන්න ඉන්නවට වතුර ටිකක් දානවා මොනවා වෙන්නේ කියලා බලන්න මුකුත් දුන්නේ ලිලි කිව්වට ඉතින් මේ රෙද්ද කිසිම වැඩක් නැහැ මේ සකුරා මල් සාරය ඉතින් මේ ගහ බැලුවොත් ඉතින් ගහ පේනවා ඉතින් මේවා කඩන්න පුළුවන් ඉතින් ගහ බැලුවට මම හිතන්නේ මේ මුළු ගහම ගලවන්න පුළුවන්ද බලමුකෝ ගහම ගලවන්න පුළුවන් නේද කියලා මම දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා වතුර දාන්න ඕනේද මොකුත් මට වෙන්නේ නැහැ වැඩේ කියන්නේ මේ නාල මේ මල තව ලොකු වෙනවා ඔය මල් ලොකුනා කියන්නේ ඉතින් ලක්ෂ ගාණක් තාතේ තමයි ඔන්න ඉතින් සිල්වර් පොල් ගෙඩියක් මේක වටින ගෙඩියක් අන්න ඉතින් වටින ගෙඩියක් කැඩුවා අන්න 6 ලක්ෂ මේක ලොකු වෙනවද මේක ලොකු වෙන ගමන් තියෙන්නේ මේකත් ලොකු වෙන ගමන් තියෙන්නේ මේක සමහර ඔක්කොම ඇවිල්ලා මට බලා ගන්න ඕනේ මේ පැල කොහොමද එන්නේ කියලා ඉතින් guys කියන්න තියෙන වීඩියෝ එක බලන කට්ටියට කියන්නේ like එක sub එකක් දාලා set වෙන්න අපි මේ දැන් ඉතින් කරන්නේ ඉතින් පැල වගා V5 ගහන්න වැඩි V5 කේ rank match ගහන්නේ වැඩි වගා කරන එක තමයි තියෙන්නේ අන්න ඉතින් බම්පෝ තියෙනවා බම්පෝ නෑ ඉතින් සල්ලි විකුණලා ආතල් එකේ ඉන්න තමයි තියෙන්නේ කොහොමද මිලියන 50ක්වත් සෙට් කරන් ඉන්න ඕන අන්න වතුර මලාව කියන්නේ ගොඩ වතුර මලේ ලොකු කතාවක් තියෙනවා වතුර මලක් මෙතනට ගහන්න ඕන හරි වතුර මලක් ආයෙ මෙතනට ගහන්න ඕන මේකට වතුර චුට්ටයි දාන්න ඕන ආයෙ මෙතන වතුර චුට්ටක් දාන්න ඕන වැඩි දෙයක් අන්න පුතේ ලොකු වෙනවෝ ඉතින් කාණ්ඩ තියෙන්නේ ඔක
කොහොමද ඇපල් ගෙඩියේ සයිස් එක? wow very nice. තව ලොකු වෙනවා. මේකත් ලොකු වෙනවා. පොල් ගෙඩියේ සයිස් එක. අපිට තියෙන්නේ ආතල් එකේ මේ පැල ටික ගලවා ගාන්දර තමා රෝස මලේ සයිස් එක. ඔය 20 ගානක් විතර එන සල්ලි හම්බ වෙනවා අර විදියට. මේ හා පැත්තේ බේස් වල උන්ගේ නත්තල් ගසුත් ඇවිල්ලා දැන් ආර වැඩි කියන්නේ නත්තල් ගහක් ඇවිල්ලා මට වැඩි දෙයක් නැහැ. මට මේකේ නෙමෙයි මේකේ මේ අඩියේ තියෙන 5 මිලියන් මේකාව කියන්නේ ආයෙ ගොඩ ඒක ඉන්නේ මේකේ ප්‍රශ්නේ. මම බම්බෝ හිටවද බම්බෝ හිටවල නෑනේ. බම්බොත් මෙතනම ගහනම් හරි කියලා හිතනවා. ශනික වැලවේ කෙලිම උප්පඳුරු තියෙන බලු විදියට පැලවෙන්නේ ඒවා. අර කෑලි බැලි දාලා තියෙන බම්බෝ වලට වතුර දාලා ගන්න තමයි තියෙනවා. බම්බෝ කොහමද එකකින් 50කට වැඩිය හම්බෙන්න ඕනේද? අන්න මට හුරු කොහමද හම්බුණා. ඔඩි හම්බුණා බං යකෝ. ගත්තා. මෙච්චර කල් පෙරුම් පුරලා හිටියේ මේකට තමයි. මොකද්ද 5 මිලියන් එක 5 මිලියන් එක ගත්ත සගෝලා. ජය වේවා. කොහොමද සයිස් එක? ඒක පැල කරගන්නක ඉවසිල්ලක් නෑ. කොහෙද පැල කරන්නේ? මෙතන තමයි පැල කරන්නේ. මෙතන පැල කරනවා. ජය වේවා කොල්ලෝ. අපි දැන් ස්ටෝර් එකට ගිහිල්ලා දැන් ඉතින් මේ වැඩක් නෑ මට. වතුර මල් ගන්නවා. වතුර මල් ආදරෙන් පලි බලා ගන්න ඕන 5 මිලියන් නේ. පැලි උඩටම ගහම මේ ඉතින් කියලා නිම කරන්න දෙයක් නැහැ. ඒකාව කියන්නේ දැන් ඉතින් ඉන්න තමයි තියෙන්නේ ආතල් එකේ බලාගෙන. ආතල් කිව්වට ආතලුත් නැහැ. මේ දෙකත් රතු. මේකත් රතු එකක්. මේක මං හිතන්නේ එන බර ගහක් එන්නේ. අම්මට යෝ පේනවා. ඒ වගේද මේ පොඩි මල් මේ ලොකු මල් ඩ්‍රැගන් ෆෘට් I think බර සල්ලිකාරයෙක් තමයි. මම තමයි දෙවනියට ඉන්නේ. මම වීඩම් කරනවානේ ඒකනේ. වීඩම් කරන්න එපා මේවා සාත්තු කරන්න ගියා. ඉතින් ඔන්න තමයි ඉතින් මේ හිම්බිච්චන් ගෙඩියක් තියෙනවා. දුවයි යකෝ 5 මිලියන් එක ආවා මට. යම්මත් තමයි 5 මිලියන් එකක් ආවා කියන්නේ. 5 මිලියන් ආවා සගෝලා 5 මිලියන් ආවා සගෝලා. කෙලිම අපි ඉමෝට් එකක් දාලා ගන්නවා 5 මිලියන් ආවනේ. ඉමෝට් එක නෙමෙයි කෙලිම සෙල්ෆියක් ගහලා ආතල් එකේ ඉඳලා ඉමෝට් එකක් දාලා ගන්නවා. ඉතින් වෑව් බලා ගන්න ඕනේ කොච්චර ලස්සනට එයිද කියලා පැලේ. තාම බින්දුව අයියේ මාර ලොකු ගහක් එන්න යන්නේ. අර වගේ එකක් කීද්දන්නේ. මේ මෂ්රූම් ගහකුත් ඕනනේ කොහෙන් ගන්නද දන්නේ. මෙතනනේ මෂ්රූම්. මේක මෂ්රූම්. ඒකත් තාම නෑ. එන්න ගමන් මග මේ මග බලාගෙන ඉන්න. වතුර ටිකක් වක් කරලා පැලේට ගිහිල්ලා. බල්ලා බලහකට මේ ටික දැම්මත් 6ක්වත් වැඩි 2යි
දෙකක් වැඩි වුණා කියලා. දෙකක් වැඩි වුණත් අවලන්නේ මල. කොහොමද ඉන්නේ? දැන් ඔය ගහ ඉතින් හිමීට ලොකු ඉතින් ගායිස් මං කියන්නේ ඉතින් අදට මේ මගේ පළ කරන වීඩියෝ මොකද්ද මට මතක නෑ. බිග් ගාඩ්. මේක ඉතින් දැනට ඉවරයි ඉතින්. ඔය පිම්බිච්චා මගා තමයි මට තියෙන්නේ. මේවත් ඉතින් ලොකු වෙනවා කවද ලොකු වෙයිද දන්නේ නැහැ. ඕවා සැරෙන් සැරේ බලන් ඉන්නේ නෑ මම. එහෙනම් ඉතින් ලයික් එක සබ්ස්ක්‍රයිබ් එකක් දාලා සෙට් වෙන්න යාළුවනේ මේ පුංචි වීඩියෝ එකට. යාළුවන්ටත් ෂෙයා කරන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක ඉවර කරනවා මෙතන ඉඳලා. මෙතන අම්මට යාළුවෝ දැක්ක කාල මම යනවා බයි බුරු කේක් කන්න කයිය පරිස අන්න ඉතින් ආතල්ලක ඉඳලා ආය සුවර් නැති ඉඳ ස්ටෝර් එකට ගිහිල්ලා මොකක් හරි ආවද කියලා බලලා නැහැ මතන්ට ගියා මොකක් හරි ආවනේ ආතල්ලක ඉඳලා රිමෝට් එක දාලා බයි බයි ගයිස් තමයි කියන්නේ නේ අපි ගියා බයි